24 පැයෙම නිදාගෙන ඉන්න මෙයා තමයි නින්දලීනා. මෙයාට මේක අතිශයින්ම සාමාන්‍ය දවසක්. වඩා වැදගත් වෙන සිය නින්ද පමණයි. කොච්චර සද්ද කරත් මුළු ලෝකෙම දෙදරා ගියත් මෙයා නම් මැහැරෙනවා බොරු. ඉතින් මේ ඉන්නේ ෆෝන් කුමාරි. ෆෝන් එකේ උඩට පහළට යනව ඇරෙන්න ඒකෙන් එයාටවත් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ෆෝන් එක අතේ තියනවා කියන්නේ එයාට ඉතින් හැමදාම අවුරුදු තමයි. එයාට අවුරුදු නැති වෙන්නේ එකම දවස තමයි ෆෝන් එකේ ඩේටා නැති වෙන දවස. මේ ඉන්නේ දිනන කුමාරි. අවුරුදු උත්සවයක් තියෙන්නේ කොතනද? දිනන කුමාරි ඒකේ ඇති. ගමේම ඉන්න රූප සුන්දරී. ඇත්තටම කෙල්ල නම් ලස්සනයි. ඒකනේ ඉතින් පළවෙනිය වෙන්නෙත්. දෑවැද්දට කියලා අමුතුවෙන් ගන්න දෙයක් කෙල්ලට නම් නැහැ. මොකද කෙල්ල ඔක්කොම හදාගත්තා අවුරුදු කුමාරි තරඟවලට ගිහින්. දිනන කුමාරි සහභාගී වෙන්නේ තෑගි ගැන හොඳට හොයලා බලලා. ඇත්තට මේ කෙල්ල හරිම වාසනාවන්තයි. යන හැම තරඟකින්ම දිනනවා. ඒ වෙනුවෙන් ඒ කෙල්ලට ලස්සන රූපයක් ලැබලා තියෙනවා. මේ ඉන්නේ කැටපිටිය අධිපති නීරස වැඩ කරන කැටරාණි. මේ කාලෙට නම් ගොඩක්ම බිසි. දවස පටන් ගන්නෙත් ඒ වගේම දවස අවසන් කරන්නෙත් මේ කැටපිටියෙන්ම තමයි. මේ දවස් ටිකේ පවුලේ වගකීම ටිකක් අමතක වෙනවා. වැඩිපුර ආදායමක් හොයාගන්න පුළුවන් නිසා මේ දවස් ටිකේ වැඩි හඬියක් ගත කරන්නේ මේ කැටපිටියේ. ඔට්ටු අල්ලන්න මාර සූරියක්. දවසේ අන්තිමට නම් අතමිට ගොඩක් සැරයි. මේ ඉන්නේ පඳුරු දූති. ගම වටේ කරක් ගහන්න මතක් වෙන එකම කාලය තමයි මේ අවුරුදු කාලය. බුලත් වැලෙන් මෝරච්ච කොලයක් කඩාගෙන ගමේම ගෙවල් ටික ආවරණය කරන්න තමයි මේ ලක ලෑස්තිය. කතා නොකරන උදවියන්ගේ දෙපා මුල වැඳ වැටිලා පඳුරක් දෙනකන් හිතේ තිගැස්මෙන් බලාගෙන ඉන්න එකම මොහොත. ගමේ වටයක් දාලා 7-800ක් අතේ ගුලි වෙනවාමයි. ඊට පස්සේ ඉතින් ලැබිච්ච ආදායම ගණනය කරලා හිතේ සතුට පුරව ගන්නවා. 365 දවසෙම කටගොන්නක් බීගෙන 4 ගාතෙන් ගෙදර එන මේ මිනිහයාට මේක අතිශයින්ම සාමාන්‍ය දවසක් විතරයි. කාලක් අතේමයි නැති වෙන්නේ නැති තරම්. නිකන් දවසකට තියා මේ වගේ වැදගත් දවසකටවත් පවුලේ කිසිම කෙනෙක්ගේ සතුට නිකමටවත් හිතන්නේ. එයාට ඕනේ බීගෙන ඇවිත් මුළු ගෙදරම විනාශ කරලා දාන්න. ගෑනු දරුවෝ හැම කෙනෙක්ගේම ජීවිතවල දුකම විතරයි. කිසිම දෙයක් කිව්වට එයාට තේරෙන්නේ නැහැ. හැංගීම් දැනීම් හැම දෙයක්ම විනාශ වෙලා සතුටත් එක්කම.